ඉතින් ඔයා ස්මාර්ට්ෆෝන් එකක් ගත්ත මුල් දවස්වල ඔයාගේ ෆෝන් එකේ සිග්නල් කණු පිරෙන්න ෆෝන් එකට සිග්නල් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඉන්ටර්නෙට් ස්පීඩ් එකත් කිසිම ප්‍රශ්නයක් නැහැ සුපිරියටම තියෙනවා. ටික කාලයක් ෆෝන් එක මේ විදිහට පාවිච්චි කරනකොට ඔයාගේ ෆෝන් එකට සිග්නල් එන එක ටික ටික අඩු වෙනවා. ඉතින් ඒ වගේම තමයි වීඩියෝ එකක් ලෝ ක්වොලිටි එකෙන්වත් බලන්න බැරි තරමට ෆෝන් එකේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකත් අඩු වෙනවා. ඒ වගේමයි සමහර ඩිවයිස් වලට සිග්නල් නැත්තටම නැති වෙනවා. ඉතින් අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා ඔයාගේ ෆෝන් එකේ සිග්නල් නැවත යථා තත්ත්වයටපත් කරගන්න පුළුවන් ක්‍රම 3ක්. ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරන්නේ ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම සිග්නල් නැති ඔයාගේ යාළුවාටත් මෙන්න මේ වීඩියෝ එක share කරන්න. එයාගේ ෆෝන් එකේ setting හදාගන්න. ඉතින් ඔයාගේ ෆෝන් එකට සිග්නල් එනවා. හැබැයි ස්පීඩ් නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවක ඔයා පළවෙනියටම කරන්න ඕනේ ෆෝන් එකේ setting open කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන connection කියන option එක touch කරලා open කරගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා SIM card manager කියලා option එක. මේක touch කරලා open කරගත්තට පස්සේ ඔයාගේ SIM 1 SIM 2 කියලා මෙතනින් පෙන්නනවා. ඉතින් මේක ඉස්සරහින් ඔයාගේ 3G only. එහෙම නැත්නම් 2G only කියලා වගේ වැටිලා තියෙනවා නම් ඔයා කරන්න ඕනේ මෙන්න මේක උඩ එකපාරක් touch කරලා open කරගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා network mode කියලා option එක. මේකත් touch කරලා open කරගත්තට පස්සේ මෙන්න මෙතන තියෙනවා LTE 3G 2G කියලා option එක. අනිවාර්යෙන්ම ඔයා මෙන්න මේ LTE කියන option එක select කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ SIM දෙකේම මෙන්න මේ LTE කියන option එක on කරගෙන බලන්න ඔයාගේ network issue එක fix වෙනවද කියලා. ඉතින් මේ ක්‍රමය ඔයාලට හරි ගියේ නැත්නම් ඔයාගේ ෆෝන් එකේ setting open කරගෙන මෙන්න මේ search bar එකේ search කරන්න reset කියලා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් search වෙලා තියෙනවා reset network setting කියලා option එක. මේක touch කරලා open කරගන්න. නැවත වරක් මෙතනින් පෙන්නනවා reset network setting කියලා touch කරලා open කරගන්න. ඉතින් ඔයාගේ ෆෝන් එක dual sim නම් අනිවාර්යයෙන්ම මෙතන sim දෙකටම මේක ඔයා කරන්න ඕනේ. ඉතින් ඔයා පළවෙනි sim එක තෝරගෙන මෙන්න මෙතන reset setting කියන option එක උඩ touch කරලා ඔයාගේ ෆෝන් එක unlock කරන්න පාවිච්චි කරන lock එක මෙතෙන්ට දීලා මෙන්න මෙතනින් next කරන්න. එතකොට ඔයාගේ network reset වෙනවා. ඉතින් ඔයා මේ විදිහට දෙවෙනි sim එකේ network reset කරගන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ ක්‍රම දෙකම try කරලත් හරියන්නේ නැත්නම් ඔයාලට තියෙන අවසාන option එක තමයි ඔයා check කරගන්න ඕනේ ඔයාගේ phone එකට software update එකක් ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් සමහර අයට මේ option එක check කරගන්න විදියක් නැහැ. මොකද phone එකේ data වත් on වෙන්නේ නැති හින්දා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවල ඔයාට සිද්ධ වෙනවා wifi පාවිච්චි කරන්න. ඉතින් ඔයා ළඟ router එකක් නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ ළඟ ඉන්න කෙනෙක්ගේ phone එකකින් hotspot connect කරගෙන මෙන්න මේක try කරලා බලන්න. ඉතින් ඔයාගේ phone එකට software update එකක් ඇවිල්ලා තියෙනවා කියලා check කරගන්න පුළුවන් මෙන්න මේ විදියට. නැවතත් ඔයාගේ ෆෝන් එකේ setting open කරගෙන පහළටම එන්න. ඉතින් ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා software update කියලා option එක. මේක touch කරලා open කරගන්න. ඉතින් දැන් මෙතනින් බලා ගන්න පුළුවන් download and install කියලා option එකක් තියෙනවා. මේක touch කරන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකට software update එකක් ඇවිල්ලා තියෙනවා නම් මෙන්න මෙතනින් පෙන්නනවා. ඉතින් මේ විදියට හොයාගන්න බැරි නම් ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ search bar එකේ search කරන්න software කියලා. මේ විදිහට search කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන software update කියලා option එකක් තියෙනවා. මේකට touch කරලා open කරගෙන නැවතත් මම කියලා දුන්න විදිහට කරන්න.